ආයිබෝවන් හැමෝටම මේ වගේ කැරමල් පුඩින් එකක් ලේසියෙන්ම රසට ගෙදරදි හදාගන්නේ කොහොමද කියලා අද බලමු. මේ පුඩින් එක හදන්න වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නෙත් නෑ. ඕනි වෙන්නේ බිත්තර, පිටි, සීනි විතරයි. මම ගත්ත බිත්තර 3ක්, කිරිපිටි ග්‍රෑම් 50ක්, සීනි ග්‍රෑම් 100ක්. මුලින්ම කිරිපිටි ග්‍රෑම් 50 උණු වතුර මිලිලීටර් 200ක දිය කරලා නිවෙන්න තියාගන්නවා. කිරිපිටි ටික දිය කරගනිද්දි කිරිපිටි කැට නොවන විදිහට වතුර ටික ටික එකතු කරලා පිටි ටික හොඳට දිය කරගන්න. දිය කරගත්ත කිරිපිටි එක ටික වෙලාවක් නිවෙන්න තියනවා. පුඩින් එක හදාගන්න මම අද මේ පොඩි ඇලුමිනියම් සාස්පාන ගත්තා. තාච්චියක් ලිපෙන් තියලා සීනි හැඳි 3ක් එකතු කරගෙන ඒ සීනි ටික කැරමල් කරගන්නවා. සීනි ටික හොඳින් දිය වුණාම උණු වතුර ටිකක් කැරමල් එකට එකතු කරලා ලස්සන රන්වන් පාටට කැරමල් එක හදාගන්න. පුඩින් එක දාගන්න තැටියට සීනි කැරමල් එක දාගන්නවා. තැටිය යට කොටසේ හැම තැනකම කැරමල් එක ගෑවෙන්න කරකවලා අරගන්නවා. දැන් බිත්තර ටික කඩලා අරගමු. මං එක බිත්තරේ වෙන වෙනම තමයි කඩාගන්නේ. වැඩි වියදමකුත් නැතුව වරදින්නෙත් නැතුව හැම කෙනෙක්ටම ලේසියෙන්ම හදාගන්න පුළුවන් පුඩින් එකක් තමයි මේ කැරමල් පුඩින් එක. ඔයාලා හැමෝම මේ පුඩින් එක හදලා බලලා රස කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාන්න. කඩාගත්ත බිත්තර ටික විනාඩි 2ක් විතර ගසා ගන්නවා. දැන් ගසාගත්ත බිත්තර වලට සීනි ග්‍රෑම් 100යි ලුණු තේ හැඳි භාගෙකුයි එකතු කරලා සීනි ටික හොඳට දිය වෙන්නම ආයෙත් සැරයක් බිත්තර ටික ගසා ගන්නවා. මිශ්‍රණයට වැනිලා තේ හැඳි භාගෙකුත් එකතු කරගන්නවා. අවශ්‍යම නෑ, තියෙනවා නම් විතරක් එකතු කරගන්න. මන් පුඩින් මිශ්‍රණය හදාගන්න ටිකක් ලොකු බෝල් එකක් ගත්තා. ඒකට බිත්තර මිශ්‍රණය එකතු කරගන්නවා. දිය කරගත්ත පිටි කිරි එක එකතු කරගන්නවා. මේ වෙලාවේදී කිරිපිටි එක හොඳට නිවිලා තියෙන්නේ අපි මුලින්ම එක හදාගත්ත නිසා. දැන් දෙක එකට කවලම් කරගන්නවා ටික වෙලාවක්. හදාගත්ත පුඩින් මිශ්‍රණය පෙරාගෙන තැටියට දාගන්නවා. පුඩින් මිශ්‍රණය පියනකින් වහගන්නවා. අද මන් මේ පුඩින් එක හදාගන්නේ රයිස් කුකර් එකේ යට කොටසේ. රයිස් කුකර් එක ඇතුලින් පොඩි රැක් එකක් තියලා රයිස් කුකර් එකට උණු වතුර දාගන්නවා. රයිස් කුකර් එක ඇතුලින් පුඩින් එක තියලා විනාඩි 45ක් තම්බ ගන්නවා. මේ පුඩින් එක රයිස් කුකර් එකේ ස්ටීම් කොටසෙත් හදාගන්න පුළුවන්. දැන් මේ විනාඩි 45කට පස්සේ අපි දැන් පුඩින් එක තැම්බිලාද කියලා බලමු. පුඩින් එකේ මැද කොටසට කූරක් දාලා පුඩින් එක තෙත ගතියට තියෙනවද තැම්බිලාද කියලා බලා ගන්නවා. පුඩින් එක හොඳට නිවෙන්න පැය 2ක් විතර අරන් තියන්න. උණුවෙන්ම ට්‍රේ එකකට දාගන්න එපා. එතකොට පුඩින් එක කැඩෙන්න පුළුවන්. මේ පැය 2කට පස්සේ දැන් පුඩින් එක හොඳට නිවිලා තියෙන්නේ. පිහිටි උඩක් පුඩින් එක වටේට යවලා පුඩින් එක බුරුල් කර ගන්නවා. පුඩින් එක උඩින් ප්ලේට් එකක් තියලා පුඩින් එක අනිත් පැත්ත හරව ගන්නවා. පුඩින් එක හොඳට නිවිලා තියෙන නිසා පොඩ්ඩක්වත්ම ට්‍රේ එකේ ඇලෙන්නේ නැති වෙන්න ලස්සනට ගලව ගන්න පුළුවන් වුණා. මේ බලන්න මං හදාගත්ත කැරමල් පුඩින් එක ලස්සන පාටට ඇවිත් තියෙනවා. අපි දැන් කාලා බලමු රස කොහොමද කියලා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා මගේ වීඩියෝ බලන්න දිගටම එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. වැඩි වියදමක් යන්නේ නැතුව හදාගන්න පුළුවන් මේ කැරමල් පුඩින් එක හදලා ඔයාලත් කාලා බලන්න. හරිම රසයි.
පුතාලා දෙන්න හරිම ආසාවෙන් තමයි කෑවේ. හරිම රසට තිබුණා. කන්න ආස හිතෙනවා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ආයි හමු වෙමු. හැමෝටම බුදු සරණයි. සතුටින් පරිස්සමින් ඉන්න.